Hello guys, welcome to our channel. ඉතින් අපි අද තවත් vlog එකක් අරගෙන ආවා. අපි අද යනවා මාල්ටවල තියෙන මර්සස් ලොක් ෆිෂ් විලේජ් එකට. ඉතින් අද උදේ 7ට වගේ තමයි අපි අද යන්න පිටත් උනේ. මේ දවස්වල සමර් සීසන් එක නිසා ටුවරිස්ට්ලා ගොඩක් එනවා. දවල් වෙද්දි. ඉතින් ඒක නිසා අපි උදෙන්ම යන්න පිටත් උනා ෆිෂ් විලේජ් එකට. අපි ගිහිලා බලමු අද ෆිෂ් විලේජ් එක කොහොමද කියලා. ෆිෂ් මාකට් එකට යන පාර දෙපැත්තේ මේ විදිහට තමයි ඉතින් අපිට පේන්නේ. මේ දෙපැත්තෙම වවලා තියෙන්නේ මිදි තමයි. අක්කර ගාණක් වවලා තියෙනවා. මේ දවස්වල සෑහෙන්න තියෙනවා මේ වගේ දේවල්. පාර දෙපැත්තෙම මිදි තමයි වවලා තියෙන්නේ. ඉතින් අපි දැන් ෆිෂ් විලේජ් එකට ඇවිල්ලා ඉන්නේ. මේක ෆිෂ් විලේජ් එකක් වට මේකේ ගෙදරට අවශ්‍ය කරන සියලුම දේවල් ගන්න තියෙනවා. ඒ කියන්නේ පොලක් වගේ තමයි මෙතන පැවැත්වෙන්නේ. හැමදාම හැම සතියකම ඉරිදා උදේ 6 ඉඳන් 12 විතර වෙනකන් තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ ආයි ඊළඟ සතියේ තමයි ඒක කන්ටිනියු වෙන්නේ. හැමදාම නැහැ. ඊට පස්සේ මෙතන මේ ෆිෂ් විලේජ් එක සම්පූර්ණයෙන් අයින් කරලා දවල් 12 වගේ වෙද්දි මං කිව්වා මෙතන දැන් මේ දවස්වල සමර් සීසන් එක ටුවරිස්ට්ලා ගොඩක් එනවා කියලා සම්පූර්ණයෙන් මේ පොළ අයින් වෙලා තනිකර රෙස්ටොරන්ට් තමයි මෙතන ඊට පස්සේ තියෙන්නේ. ගොඩක් මිනිස්සු ඇවිල්ලා ඊට පස්සේ එන්ජොයි කරනවා. ඒ වගේ දේවලුත් මගේ ඉස්සරහට vlog එකේ මං ඔයාලට පෙන්නන්නම්. ඉතින් මෙතන ඉඳන් ඉස්සරහට තමයි ෆිෂ් මාකට් එක පටන් ගන්නෙ. මෙතන අපිට ලංකාවේ මාළුත් ගන්න ඉන්නවා. මෙතන ලංකාවේ වගේම මාළු සුද්ධ කරලා පිරිසිදු කරලා අපිට ගන්න පුළුවන්. සමහර දවස්වලට මෙතන පණ පිටින් ඉන්න මාළුත් මෙතන ගන්න ඉන්නවා. බූවල්ලෝ කකුළු වගේ මම දැකලා තියෙනවා. සමහරක් දවස්වලට ඉන්නවා. හැබැයි අද නම් මම දැක්කේ නැහැ. කොහෙවත් ඉන්නවා. ඉතින් අපි බලමු ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා. ගන්න අපිට අද මාළු. එහා පැත්තේ අපිට තියෙනවා මෙතන මට්ටිත් තියෙනවා. මේ ඒ වගේම මම දැක්කා චූටි හාල් මැස්සොත් ඉන්නවා මෙහි අද. ඉතින් මේ මට්ටි වලින් හදන පාස්තා එක ඔයගොල්ලෝ දැකලා ඇති. ඒක ගොඩක් ප්‍රසිද්ධයි මෙහෙ. ඉතින් ෆිෂ් මාකට් එකේ හැමතැනම වගේ මේක ගන්න ඉන්නවා.
මේ ෆිෂ් මාකට් එකේ වැදගත්ම දේ තමයි ෆ්‍රෙෂ් මාළු තමයි ඉන්නේ. අයිස් දාලා නැහැ. උදේට හැමදාම මේගොල්ලෝ බෝට්ටු වලින් ගේනවා මාළු. මොකද මෙතන එහා පැත්තේ තියෙන්නේ මේ මුහුද. ඉතින් මම ඔයගලන්ට පෙන්නනවා වීඩියෝ එකේ ඒ ටිකත් ඉස්සරහට. ඉතින් මේ තියෙන ෆිෂ් මාකට් එකේ අනිත් පැත්ත. මේ පැත්තේ තමයි එළවලු පළතුරු හැම දෙයක්ම ගන්න තියෙන්නේ. ෆ්‍රෙෂ් පළතුරු එළවලු තමයි මෙතන තියෙන්නේ. ගන්න ගෙදරට අවශ්‍ය ඕනම දෙයක් මෙතනින් ගන්න පුළුවන්. මේ පැත්ත තමයි මාල්ටවල තියෙන ට්‍රැඩිෂනල් ෆුඩ් තියෙන පැත්ත. මේකේ ගොඩක් තියෙන මේ ස්වීට් ජාති තමයි. මේ රටේ කට්ටිය ගොඩක් වෙලාවට පැණි රහ ගොඩක් කනවා. ඉතින් ඒක හින්දා ස්වීට් ජාති තමයි ගොඩක්ම තියෙන්නේ. මේ බෝඩ් වලත් හැම එකෙම ට්‍රැඩිෂනල් මේගොල්ලන්ගේ ඒ දේවල් තමයි ලියලා තියෙන්නේ. ගොඩක් තියෙනවා මෙහි ස්වීට් ජාති. ඉතින් මෙතන තියෙන්නේ අච්චාරු වගේ ජාති තමයි. මෙතන ඔලිව්ස් වලින් හදපුවා, එක නට්ස් ජාති වලින් හදපුවා, එතකොට මාළු පාවිච්චි කරලා හදපුවා. එතන හැම දෙයක්ම තියෙනවා. මේවක අච්චාරු තමයි මෙතන තියෙන්නේ. ඊට අමතරව චීසුත් තියෙනවා උඩ. ඉතින් මෙතනින් එහාට දිගටම තියෙන්නේ මේ රටේ කට්ටියගේ ස්පයිසස් ජාති. හැම දෙයක්ම තියෙනවා. මෙතන නැහැයි කියලා දෙයක් නැහැ. හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම නට්ස් ජාතිත් ගොඩක් තියෙනවා. වෝල්නට්, ආමන්ඩ්, අනිත් එක කජු හැම දෙයක්ම මෙතන තියෙනවා ගන්න. ඒ කියන්නේ ඩ්‍රයි ෆුඩ්ස් ඒවත් තියෙනවා. ඔක්කොම පැකට් කරලා සීල් කරලා පිරිසිදුව තමයි මේ ඔක්කොම ඇසුරුම් කරලා තියෙන්නේ. ඕනි දෙයක් අපිට මෙතනින් ගන්න පුළුවන්. මෙතනත් තියෙන්නේ මේගොල්ලන් ට්‍රැඩිෂනල් ෆුඩ් තමයි. ඊට පස්සේ මෙතන තියෙනවා ආයි බෙවරේජස්. මේවත් ඔක්කොම මෙයාලම තමයි හදන්නේ. ඒවත් ඔක්කොම ට්‍රැඩිෂනල් ඒ වගේම නැචරල් ජාති තමයි මෙතන ඔක්කොම තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා ගන සෝප් ජාති, පර්ෆියුම් ජාති, ඒ කියන්නේ තමන්ට අවශ්‍ය දේවල්. ඒවත් මේගොල්ලෝ නැචරල් තමයි හදන්නේ. මෙයාලම තමයි මේවත් හදන්නේ මෙතන. ඉතින් මං කිව්වා මෙතන එහා පැත්තේ තියෙන මුහුද කියලා. ඉතින් මේ අපි එතන තමයි චුට්ටක් අද නැවතිලා හිටියා. ඊට පස්සේ ඇවිල්ලා ඉතින් චූටි මාළු පැටව ගොඩාක් ඉන්නවා මේකේ. මේගොල්ලෝ මෙතෙන්ට එන්නේ මේ ෆිෂ් මාකට් එකේ කට්ටිය පොඩි කෑම ජාති ඉතින් දානවා. ඒක හින්දා ඉතින් මෙතන ගොඩක් මාළු රැඳිලා ඉන්නවා. මේ තමයි ෆිෂ් මාකට් එකේ view එක. මුහුද පේන විදිහ. බෝට්ටු නවත්තලා තියෙනවා. මේ බෝට්ටු වලින් තමයි මාළු ගේන්නේ. මේ තියෙන ෆිෂ් මාකට් එකේ තියෙන අනිත් කොටස මේකේ තියෙන්නේ ඇඳුම්. හැම දෙයක්ම තියෙනවා. ඉතින් තමන්ට අවශ්‍ය දෙයක් තියෙනවා නම් මෙතනින් ගන්න පුළුවන් ඕනෙම ඇඳුමක්.
ඉතින් මෙතනින් එහාට තියෙන්නේ ගෙදරට අවශ්‍ය කරන කාපට් ඒ වගේම ටේබල් මැට්ස් සහ පාපිසි වගේ දේවල් ගෙදරට අවශ්‍ය කරන දෙයක් තියෙනවා නම් ඒ කියන්නේ වෝල් ආර්ට් වගේ දේවල් ඒවත් මෙතන ගන්න තියෙනවා. මෙතන හැම දෙයක්ම ඉතින් එතනින් එහාට ආපහු ඇඳුම් තමයි තියෙන්නේ. ඉතින් මේ ෆිෂ් මාකට් එකේ මෙතනින් එහාට ඔක්කොම තියෙන්නේ සෙරෙප්පු, සපත්තු, ඒ වගේම හෑන්ඩ් බෑග්ස්, ලගේජ් ඒ වගේ තියෙන අයිටම්ස් තමයි මෙතනින් එහාට සේරම තියෙන ෆිෂ් මාකට් එකේ. ඒකයි මම මුලින්ම කිව්වේ මෙතන පොලක් වගේ තමයි පැවැත්වෙන්නේ. හැම දෙයක්ම තියෙනවා. හරිම ගාණ අඩුයි මෙතන. ඉතින් Tamanට කැමති ඕනෙම දෙයක් මෙතනින් ගන්න පුළුවන් ඇවිල්ලා ඉරිදා දවසට. ඉතින් මෙතනින් එහාට මේ තියෙන ෆිෂ් මාකට් එකේ විසිතුරු දේවල් තියෙන පැත්ත. ඉතින් මෙතන මේන් ටාගට් එක තමයි මේගොල්ලන්ගේ ටුවරිස්ලා. මොකද මේ සමර් සීසන් එකේ තමයි ටුවරිස්ලා ගොඩක්ම මේ රටට එන්නේ. ඉතින් මෙතන තියෙනවා සෙරමික් ಜಾති ඒ කියන්නේ ඒ වගේම හෑන්ඩ් පේන්ටින් කරපුවා පවා තියෙනවා මෙතන. ඉතින් ටුවරිස්ලා ගොඩක් මෙතන නැවතිලා Tamanට මේ රටට ආවහම ඒ කියන්නේ මතක සටහනක් විදිහට ගෙනියන දෙයක් තමයි මෙතනින් ගොඩාක් වෙලාවට ගෙනියන්නේ. හැම දෙයක්ම මෙතන තියෙනවා. හරිම ලස්සනයි. හරිම පරිස්සමට ඒගොල්ලෝ හෑන්ඩ් පේන්ටිං එහෙම කරලා තියෙනවා. සෙරමික් ಜಾති ඒ වගේම පෝසිලේන් පොඩි පොඩි අයිටම් හැම එකක්ම තියෙනවා මෙතන ගන්න. මේගොල්ලන්ගේ මේන් ටාගට් එක ටුවරිස්ලා. ඉතින් දැන් ටුවරිස්ලා ගොඩක් ඇවිල්ලා ඉන්නවා. යාලා එන්ජොයි කරනවා. එහා පැත්තේ ෆිෂ් මාකට් එකේ තියෙන රෙස්ටුරන්ට් සයිඩ් එක. ඉතින් අපි අද දැන් ෆිෂ් මාකට් එකෙන් එළියට එන්න ආවා. අපි එන්නේ එහා පැත්තේ අනිත් සයිඩ් එකෙන් බීච් සයිඩ් එකෙන්. ඉතින් හරිම ලස්සනයි ඒ view එකත්. ඉතින් අපි ආයිත් දවසක ඔයාලත් එක්ක ලස්සන මේ වගේ vlog එකක් share කරගන්නම් මේ රට ගැන. එහෙනම් ඉතින් අදට අපි ගිහිල්ලා එන්නම්. අපි මෙතනින් vlog එක අද ඉවර කරනවා. හැමෝටම thank you අපේ මේ vlog එක බැලුවට. ආයිත් දවසක අපි හම්බ වෙමු. Thank you for watching. See you guys. Bye bye.